හොඳයි ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භෙන්නට ඕන මෙන්න කියා තිබෙදී පාකිස්තානයේ රාවල්පින්ඩි නුවර ඉන්නවා අපේ ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ. රොෂාන් අය ලන්ඩේ වෙනුවෙන් බොහොම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා අපි. කොහොමද Thank you. දැන් ඔබ අවස්ථා කීපෙදීම පාකිස්තානයට ආපු කෙනෙක්, පාකිස්තානයේ අලුත් නෑ ඔබට ආගන්තුක නෑ. කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන ආරක්ෂාව සැලකිල්ල ඒ ගැන මොකක්ද අපිට කියන්න තියෙන්නේ? නෑ මම හිතන්නේ දැන් පාකිස්තානයේ අපි ඉස්සල්ලාම ආව තත්ත්වයට වඩා ගොඩාක් වෙනස්. ඒ කියන්නේ ආරක්ෂාව පැත්තෙන් සහ මම හිතන්නේ තියෙන තර්ජන මට්ටමකාරී ගොඩක් අඩුයි. මම ඔයාලට උදාහරණයක් කියන්නම්. මම පළවෙනි වතාවට ආවහම ඔව් නෑ දෙවෙනි වතාවට ආවහම පළවෙනි වතාවට ආවහම වෙනස් විදියකට එක තරගයකට. නමුත් දෙවෙනි වතාවට තරගාවලියට ආවහම ඒගොල්ලන් මට බුලට් ප්‍රූෆ් වාහනයක් දුන්නා. ඒ වගේම මට දුන්නා මේ කමාන්ඩෝස්ලා. හරි ඒක අපිට මේ පයිලට් කා එකක් දුන්නා. ඉතින් මේ මං මාව එයාපෝට් එකේ ඉඳලා හෝටලෙට ගෙනියනකොට. ඉතින් ඒ වගේ එතකොට කමෙන්ටේටර්ස්ලා ග්‍රවුන්ඩ් එකට යනකොට අපිව හතර වටෙන් ආරක්ෂා කරගෙන ඒ කියන්නේ කමාන්ඩෝස්ලා දාලා වාහනත් එක්ක තමයි ගියේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඒ විදියටමයි. ඉතින් මම හිතන්නේ ඒ මට්ටමින් ඒ කියන්නේ ඒ තර්ජනෙන් ගොඩක් අඩු වෙලා තියෙනවා. නමුත් ආරක්ෂාවේ අඩුවක් නැහැ. ආරක්ෂාව මම හිතන්නේ ඒගොල්ලන් කිසිම chance එකක් ගන්නවා කියලා. මොකද ඒගොල්ලන් දන්නවා ඒකේ තියෙන භයානකකම. මොකද ඒගොල්ලන් සෑහෙන මිලක් ගෙව්වා විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට අර ප්‍රහාරයක් වැදුනට පස්සේ. ඉතින් ඒකින්ද ඒගොල්ලන් ප්‍රහාරේ ඉතින් ඒකින්ද මම හිතන්නේ ඒගොල්ලන් ගොඩක් ප්‍රවේශම්. කොහොමද රොෂානේ මේ වෙද්දී කණ්ඩායම් දෙකේ සූදානම තරගයට පෙරතුව දැන් පාකිස්තාන් කණ්ඩායම එන්නේ හොඳ වයිට් බෝල් සීරීස් එකක් කරලා සවුත් ඇෆ්‍රිකාත් එක්ක. කොහොමද ඇත්තටම කණ්ඩායම් දෙකම බලද්දී ඔබට දැනෙන දේ? මෙහෙමයි පාකිස්තාන ඉතින් මෙහෙමයි ශ්‍රී ලංකා කණ්ඩායමට පොඩි විවේකයක් තිබිලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකුට ක්‍රිකට් තිබිලා නැහැ. නමුත් පාකිස්තාන් කණ්ඩායම සීරීස් එකක් ක්‍රීඩා කරලා ඉන්නේ. අනික ඔබ කිව්වා වගේ දකුණු අප්‍රිකාවේ හොඳම කණ්ඩායම නොවුනත් දකුණු අප්‍රිකාව පරාජය කරා වුන්. අනික උන් කණ්ඩායමක් හැටියට හොඳ මානසික මට්ටමක ඉන්න එක ගොඩක් වැදගත්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම අනික් පැත්තෙන් බැලුවොත් ඉතින් තියෙන අත්දැකීම් සහ මේ කණ්ඩායම අලුත් කණ්ඩායමක් නෙවෙයි මංජුල. ඉතින් අත්දැකීම් වගේ දේවල් එක්ක මම දකින්නේ හොඳ තරගාවලියක් තියෙයි. හොඳ තියුණු තරගාවලියක් තියෙයි. පාකිස්තානයට පොඩි වාසියක් තියෙනවා. මොකද ඔවුන් ඉතින් ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේ ගෙදර ඔවුන්ගේ මේ ක්‍රීඩාංගන වල ඉතින් ඔවුන්ට ඒ වාසිය තියෙනවා. අනික එක මෙහි මිනිස්සු ඒ කියන්නේ මෙහි ප්‍රේක්ෂකයන් අර ක්‍රිකට් වලට ලොකු පිස්සුවක් නේ තියෙන්නේ. ඒ කියන්නේ පාකිස්තානු කණ්ඩායම Tamanගේ රටේ කණ්ඩායමට විශාල වශයෙන් ඒ කියන්නේ අර දැවැන්ත ආදරයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රේක්ෂකයන්ගේ තිබෙන ඒ ආදරය සහ උනන්දු වීම මේ හැම දෙයක්ම සාධක වෙයි. නමුත් මම හිතනවා තරඟාවලිය හොඳ තියුණු තරඟාවලියක් වෙයි කියලා. ශ්‍රී ලංකා කණ්ඩායමට පහුගිය කාල වකවානුවේ තිබ්බ බරපතලම ප්‍රශ්නය තමයි පන්දු වාර 50ක් ක්‍රීඩා කරන්න මැද පෙළ. මේ ආරම්භය හොඳයි ඊට පස්සේ කොහොමද ඇදගෙන යන්නේ? මෙන්න මෙතනට යම් පිරිපහදුවක් කර ගනීවිද පවන් රත්නායකට ඉඩක් ලැබේවිද මොකක්ද ඔබට දැනෙන කාරණා? ඔව් නෑ පවන් රත්නායක කියන ක්‍රීඩකයා මම හිතන්නේ සෑහෙන දෙයක් කරලා තියෙනවා. හරි දැනට ඔහු ක්‍රීඩා කරන කියන්නේ සෑම තරගයකදීම ඔහු මම දැක්කා ඔහු ඒ තරඟවලදී කියන්නේ ඒ කණ්ඩායම තරඟවලදී ඒ වගේම ලංකාවේ අභ්‍යන්තර තරඟවලදීත් පවන් රත්නායක ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. නමුත් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මංජුල කාවද එළියෙන් තියන්නේ? මේකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි කියනවා මෙයාව ගේන්න ඕනේ කියලා. ඒක ලොකු ඒ කියන්නේ සාකච්ඡාවක්. ඒක ලොකු මේ කියන්නේ ලොකු ඩිබේට් එකක්. නමුත් අවසාන වශයෙන් කාවද එළිය තියන්නේ? කවුද නම්බර 3 ගහන්නේ? කවුද නම්බර 4 5? ඉතින් මේ වගේ අය ඉතින් දැන් සාමාන්‍ය මේ කණ්ඩායම තුල මැද පෙළේ ස්ථීරවම ඉන්නවා අනිවාර්යෙන්ම නායකයා. හරි. එතකොට ජනිත් ලියනගේ දැන් සෑහෙන ස්ථාවරත්වයක් ලබලා තියෙනවා. එතකොට කමිදු මෙන්ඩිස්ගේ විශේෂයෙන්ම ඔබ බැලුවොත් නුවනිදු ප්‍රනාන්දුව ඒ ටීම් සංචාරයේ යවලා
පවන් රත්නායකව මෙහි ප්‍රධාන සංචාරයට ගෙනීමම මම හිතන්නේ තේරීම් කමිටුව ඔහු කෙරේ දක්වන ඒ විශ්වාසය සහ ඔහු කෙරේ තබා තිබෙන බලාපොරොත්තු. දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ බැලුවහම පිතිකරුවන් අතරේ කියවෙන නාමය සහ බොහෝ දෙනා බලාපොරොත්තු තබාගෙන සිටින පිතිකරුවා තමයි පැතුම් නිශංක. පැතුම් එන්නේ 20 ශතකයක් ගහලා යක් හොඳ මොරාල් එක. අද මේ තරගාවලියේදී පාකිස්තානු වේග පන්දු යවන්නගේ වැටීම අවධානය පැතුම් නිශංකට යොමු වෙයි නේද? ඔව් දැන් පැතුම් නිශංක ගැන කතා කරේ ඔව් පැතුම්ට තමයි වැටීම අවධානයක් තියෙනවා කියලා මාත් විශ්වාස කරන්නේ. මොකක්ද ඔබට දැනෙන්නේ පැතුම් නිශංකට පාකිස්තානු වේග පන්දු යවන්නන් අතරේ කොයි ආකාරයක ඉඩක් වෙන් වෙයිද? මෙහෙමයි මම හිතන්නේ දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ෆෝම් එක දිහා බැලුවොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න හොඳම පිතිකරුවා. ඒකේ ආයෙත් වචන දෙකක් නැහැනේ. ඒ කියන්නේ T20 50 over ටෙස්ට් ක්‍රිකට් කියන ෆෝමැට් තුනම බොහොම සාර්ථකව ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් පැතුම් නිසංක. අනික එක ඔහු වැඩි සද්දබද්ද නැති ක්‍රීඩකයෙක්. ඔහු බොහොම නිවිහැනිල්ලේ බොහොම නිෂ්කලංකව තමාගේ වැඩේ කරනවා පිත්තෙන්. ඉතින් අපි දන්න දෙයක් තමයි ඉතින් තරගාවලියකට ඉස්සෙල්ලා කණ්ඩායම ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරනවා. ඔවුන්ගේ රැස්වීම එක එක ක්‍රීඩකයාට පන්දු යැවිය යුතු ආකාරය කාටද වැඩි අවධානය ඉතින් මේවා සියල්ලම සාකච්ඡාවල් වෙන දේවල්නේ ටීම් මීටිං වල. ඉතින් ඔබ ඇහුවා වගේ මම හිතනවා ටීම් මීටිං එක ඩිස්කස් කරනකොට මේ 50 over ෆෝමැට් එකේ පිතිකරණය ගැන කතා කරන විට අනිවාර්යෙන්ම පැතුම් නිසංකව ඉක්මනින් දවා ගන්නට තමයි මම හිතන්නේ පාකිස්තානු වේග පන්දු යවන්නන් බලාපොරොත්තු වෙන්නේ. ඒක මම හිතන්නේ අපි කවුරුත් දන්න දෙයක්. මොකද ඔහු ඉන්න මානසිකත්වයේ සහ ඔහු ලකුණු ලබා ගන්න ආකාරය දිහා බැලුවොත් පිතිකරුවෙක් හැටියට ඔහු සෑහෙන කියන්නේ විශේෂ ස්ථානයක ඉන්නේ ඔහු පිතිකරුවෙක් හැටියට අද දවසේදී ලෝකෙ දිහා බැලුවොත්. ඒ කියන්නේ ගොඩක් ලෝකයේ අය ජෝ රූට්ලා ගැන කතා කරනවා, ස්ටීව් ස්මිත්ලා ගැන කතා කරනවා. ඉතින් මෙවැනි නම් ගැන කතා කරනවා. පැතුම් නිසංක කියන නම වැඩි කතා කරන්නේ නැහැ ලෝකේ. නමුත් මම හිතනවා මේ මට්ටමටම ඉන්න ඒ විදියට ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් මේ ක්‍රීඩකයා. පාකිස්තානු පිතිකරුවන් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වෙයි කියලා අපේක්ෂා කරන්නේ කවුද? බාබර් ආසම් ඉන්නවා, ෆකර් සමාන්ව කැඳවනවා. ඒ වගේම ඔවුන්ගේ টොප් ඕඩර් අලුත් බැට්ස්මන් සයිම් නේද? මං කිව්වා හරිද නම? අයුබ්. බාබර් ආසම් මං හිතන්නේ තරම් ලකුණු අතරේ ඉඳලා නැහැ. බාබර් ආසම් පොඩ්ඩක් කියන්නේ ස්ට්‍රගල් කරලා තියෙනවා. නමුත් සයිම් සහ ඔබ කිව්ව ෆකර් සමාන් සයිම් මේ ඒෂියා කප් එකේ හොඳට කරේ නැහැ. නමුත් දැන් ලකුණු අප්‍රිකාවත් එක තරඟාවලියේ හොඳට ලකුණු රැස් කරා. ෆකර් සමාන් කියන්නේ හොඳ පිතිකරුවෙක්. ඉතින් පාකිස්තානයටත් ඉන්නවා සාමාන්‍යයෙන් හොඳ පිතිකරණයක්. ඉතින් නායක සයින් සහ අෆ්‍රීඩි ඔහුගේ පන්දු යැවීම බලාපොරොත්තු වුණු මට්ටමේ තිබිලා නැහැ දකුණු අප්‍රිකාවත් සමග. ඉතින් ඔහු ලොකු තර්ජනයක් ශ්‍රී ලංකා පිතිකරණයට විශේෂයෙන්ම නව පන්දුවත් එක්ක. ඉතින් ඒ වගේම මේ පාකිස්තානු කණ්ඩායම කියන්නේ හොඳ අත්දැකීම් තියෙන කණ්ඩායමක්. රිස්වාන් ඉන්නවා මැද පෙළේ කඩලු රකින්න හැටියට. ඉතින් මේ කණ්ඩායම සෑහෙන ශක්තිමත් පාකිස්තානු කණ්ඩායම. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන්නට වෙනවා. ලේසි නෑ මදින ඕල් රවුන්ඩර්ස්ලා අතරේ මොහමඩ් නවාස් වගේ කෙනෙකුත් ආයේ පිටිපස්සෙන් ඇවිල්ලා හයක් දෙකක් ගහන්න පුළුවන් කෙනෙක්. ඔව් ඔය ඔක්කොමලා ඉන්නෝනේ. ඉතින් ඒ අයට ඒ වගේ දෙයක් පුළුවන්. මොහමඩ් නවාස් කියන්නේ හරිම දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම වේග පන්දු යවන බලෑනිය. ඒ කියන්නේ අධිවේග පන්දු යවන අය ඉන්නවා. ඉතින් මේ කණ්ඩායම හොඳ කණ්ඩායමක් පාකිස්තානේ. ඉතින් මම හිතනවා ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් අතර තරඟාවලිය හොඳ තරඟාවලියක් වෙයි. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමත් අත්දැකීම් බහුල අත්දැකීම් තියෙන හොඳ පිතිකරුවන් සහ පන්දු යවන්නන් සිට කණ්ඩායමක්. අවසාන වශයෙන් මම රාවල්පින්ඩි නගරේ කොහොමද කාලගුණය ක්‍රීඩාවට උචිතයිද? ටිකක් සීතලයි. ඔව් රාවල්පින්ඩි ඒ කියන්නේ අපි ඉස්ලාමාබාද් වල. ඉතින් රාවල්පින්ඩි ක්‍රීඩාංගණේ තියෙන්නේ විනාඩි 10ක් 15ක් විතර දුරින්. නමුත් ටිකක් සීතලයි. හැබැයි හරිම සුන්දර මේ ප්‍රදේශයක් පාකිස්තානයේ තුල තියෙන.
ඉතින් සාමාන්‍යයෙන් මම හිතනවා හෙට අපිට ස්වෙටර්ස් අඳින්න වෙයි දන්නේ නැහැ. ඒ කියන්නේ ස්වෙටර්ස් 7-8ක් අඳින්න ඕන වෙන්නේ නැහැ. මම හිතන සමහරට එකක් අඳින්න වෙයි. මොකද පොඩ්ඩක් විතර සීතල අපිට දැනුණා. හොඳයි. බොහොම ස්තුතියි රෝෂානයි මේ ඔබේ නිහතමානීත්වයට ඔබ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙක් අද දවසේ බොහොම කෙටි දැනුම් දීමකින් ඔබ පාකිස්තානයේ සිට අපත් සමගින් සම්බන්ධ වුණා. එවනම් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකින් වෙනුවෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ තරගාවලිය බොහොම හොඳින් එන්ජොයි කරන්න. මොකද ඔබේ කමෙන්ටරි එක නිරන්තරයෙන්ම හරි දේ කතා කරනවා. ශ්‍රී ලංකාව ගැන ඔබ හරි දේ කියනවා. ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරයට ඔබ චිත්‍රයක්ම වනවා. ඒ සියල්ල කරන්න ඔබට බොහොම සොඳුරු අත්දැකීමක් වේවි කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. මංජුල බොහොම ස්තුතියි අවස්ථාවට. ඔබටත් සුබ පතනවා. නරඹන සියලු දෙනාටමත් බොහොම ස්තුතියි සුබ පතනවා. හරි. thank you රෝෂන් අයියා.